Hi ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මං ගොඩාක් ආසාවෙන් මග බලාගෙන ඉඳපු වසන්ත කාලය උදා වුණා. වසන්ත කාලයට ජපානයේ සෑම තැනක්ම ලස්සන පාට මල් වලින් පිරීලා යනවා. ඔන්න ඉතින් මමත් මේ ලෑස්ති වෙන්නේ ඒ වගේ තවත් ලස්සන තැනක් බලන්න යන්න. ඉතින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. හරි, ඔන්න ඉතින් මම ලෑස්ති. බලමු අපි කොහෙද යන්නේ කියලා. ස්ටේෂන් එකට ඇවිල්ලා ට්‍රේන් එක එනකම් මොනවා හරි බොනවා කියලා හිතුවා. ඉතින් අපි පැය දෙකක් විතර ට්‍රේන් එකේ ඇවිල්ලා අදාළ ප්ලේස් එකට ආවා. ජපානයේ පැය 24 පුරාම ඇරලා තියෙන මේ කඩවලට කියන්නේ කොන්බිනි කියලා. ඉතින් අපි ගිහිල්ලා කන්න කියලා ස්නැක්ස් මොනවා හරි ගන්න මේ කඩේට ආවා. ඉතින් අපි අද ආවේ සුදු පාට සකුරගස් 1000කින් වට වුණ කහපාට නනුමල් යායකින් හැඩවුණ ලස්සන මල්වත්තක් බලන්න. මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මම මෙච්චර සකුර මල් ගොඩක් දැක්කේ. ඒ වගේම මේ වගේ නනුමල් යායක් මම පළවෙනි පාරටයි දැක්කේ. සීත කාලයේ කරාටු වෙලා තියෙන සකුරගස් වසන්තයේ මල් වලින් පිරීලා යනවා. සකුරගස් මල් දරන මේ කාලයේ ජපානයට සෞභාග්‍ය උදා වෙන කාලය කියලා තමයි ජපන් අය විශ්වාස කරන්නේ. ඉතින් ඒ කාලයට ජපන් අය පවුල අයත් එක්ක එකතු වෙලා සකුරගස් යටට ගිහිල්ලා කෑම කන ගමන් කතා කර පවුල අයත් එක්ක ඒ වගේම යාළුවොත් එක්ක කාලය ගත කරනවා. ඉතින් අපිත් ඔන්න මේ සකුරයායට ඇවිත් කතා කර කෑම කෑවා. මේක මට තිබ්බ ලොකුම හීනයක්. ඉතින් ඒක මට මේ සකුර පහසයට සැබෑ කරගන්න ලැබුණු එකට හරිම සතුටුයි. මගේ හිතේ තවත් ලොකු හීනයක් තියෙනවා. සකුර මල් වලින් පිරීලා තියෙන මේ වගේ වසන්ත කාලයක මගේ අම්මත් එක්ක මේ වගේ සකුර ගහක් යටට වෙලා ඔබෙන්තෝ එකක් කන ගමන් කතා කර ඉන්න එක. මගේ හිතේ තියෙන චූටි හීන ගොඩක් මම කොහොම හරි හැබෑ කරගත්තා. මම හිතනවා මට මේ හීනෙත් හැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. අම්මා හිටියේ නැත්නම් මේ ලස්සන මට කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අම්මට මම කොහොම හරි මේ ලස්සන ජපානය දවසක පෙන්නනවා. ඒක මගේ තවත් ලස්සන හීනයක්. ඉතින් අපි දෙන්නත් එක්ක ගොඩාක් වෙලා කෝලම් කර මේ සකුරගස් වලට වෙලා හිටියා. ඉතින් ඊට පස්සේ අපි ගියා ඔතන එහා පැත්තේ තියෙන නනුමල් යාය බලන්න. සකුර මල් ගොඩකුත් එක්ක මේ විදිහට ඈතට විහිදෙන්න තියෙන නනුමල් යාය දැක්කහම
ඒක මාරම ලස්සනයි. එතන හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි දෙන්න එතෙන්ට වෙලා ගොඩාක් වෙලා හිටියා. ඉතින් මේ ගෙවන කාර්යබහුල කාලයක මගේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ වගේ ලස්සන තැන් බලන්න යන්න, ඒ වගේම එයාලත් එක්ක කාලය ගත කරන්න මම හරි ආසයි. දන්නේම නැතුව ගොඩක් අවස් වුණා. අපි දෙන්න තනියම ආපු නිසා ඉක්මනින් ආපහු යන්නත් එපැයි. මේ වසන්ත කාලය නිසා තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන මම ඔයාලා ළඟට එන්නම්. ඉතින් අමතක නොකර මාව subscribe කරලා තියාගන්න. එහෙනම් sayonara, goodbye.